මේ අවස්ථාවට සම්බන්ධ වෙලා පුංචි අනුශාසනාවක් කරන්නට කියලා අප හිතවත් මහාචාර්ය ටියුඩර් වීරසිංහ මැතිතුමාත් අප හිතවත් ආචාර්ය චමිල ලියනගේ මැතිතුමාත් ආරාධනා කළා. ආරම්භ වන මෙම ව්‍යාපාරය පිළිබඳව එතුමාන්ලා යම් කිසි හැඳින්වීමක් මට කළාම මම එතුමන්ලාගෙන් ඇහුවේ මේ කාලුත් දේශපාලන ව්‍යාපාරයක්ද කියලා. පළමුවෙන්ම මම ඇහුවේ එහෙම. එතුමන්ලා කිව්වා ඇත්ත වශයෙන්ම දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. මොකද භික්ෂුන් වහන්සේලා වන අපිට දේශපාලන ව්‍යාපාරවලට සම්බන්ධ වී ක්‍රියා කරන්න බරපතල ගැටලුවක් නොවුනත් දේශපාලන ව්‍යාපාරවලට සම්බන්ධ වුණාම භික්ෂුන් වහන්සේලාව අනාථ වෙනවා. ඇතැම් විට අනාථ වෙනවා. ඒ දේශපාලන තත්වයන්ට ගොදුරු වෙලා භික්ෂුන් වහන්සේලාව ගසාගෙන යනවා. ඒ නිසා මා තදින්ම ඇහුවා දෙවරක් තුන්වරක්ම ඇහුවා මේක දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයිනේ. නෑ. ඇත්තෙන්ම දේශපාලන ව්‍යාපාරයක් විදිහට නෙවෙයි අපි මේක ආරම්භ කරන්නේ. මේක ආරම්භ කරන්නේ අපේ රටේ ජන්ම භූමිය වෙනුවෙන් අප රට වෙනුවෙන් අපේ රටේ අනන්‍යතාවය වෙනුවෙන් අප රටේ පැවැත්ම වෙනුවෙන් අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් අපේ රටේ උරුමය වෙනුවෙන් කියන වචන ටික එතුමන්ලා ඊටාම බරට සඳහන් කරන්නට යෙදුණා. දැන් අපේ රටේ පවතින තත්ත්වයේ මත මගේ පෞද්ගලික අදහස ගරුතර මහා සංඝරත්නයත් මේ රටට ආදරය කරන සියලුම ජාතීන් සහ ආගමික නායකයන් සියලු ජාතීන් එකට එකතු විය යුතු යුගයකටයි අපි පත්ව සිටින්නේ කියන එකයි මගේ විශ්වාසය. ඒ නිසා මා කල්පනා කරනවා කොහේද අපේ රටේ ආරක්ෂාව ගැන අපේ උරුමය ගැන අපේ කම ගැන කතා කරන්නේ බුද්ධ ආගමේ ආරක්ෂාව පිළිබඳව අනිකුත් ආගම්වල ආරක්ෂාව පිළිබඳව කොහෙද කතා කරන්නේ? ජාතික සමගිය පිළිබඳව කොහෙද කතා කරන්නේ? කොන්දේසි විරහිතව අපි එබඳු තැන්වලට පැමිණෙන්නට අපි තීරණය කළා තියෙනවා. එහෙම තීරණය කළේ මේක අපිට දැනෙන නිසා. විවිධ මාධ්‍ය වලින් සහ මේ රටේ සිදුවෙන සිදුවීම් තුලින් අපි කාටත් යමක් වැටහෙනවා. යමක් වැටහෙනවා. එක සිද්ධියක් සිද්ධ වෙනකොට ඒ සිද්ධිය වසලා දමන්න ඒක කන පිට හරවන්න තව පිරිසක් ඉන්නවා. ඊළඟට ඒ සිද්ධිය සම්බන්ධයෙන් අර්ථ විවරණ කරන්න තව පිරිසක් ඉන්නවා. මේ බොහෝ පිරිස අතරට බලාගෙන ඉන්න අපිට දැනිච්ච දෙයක් තියෙනවා. ඒ දැනිච්ච දේ තමයි මේ යන ගමන හොඳ නැහැ කියන එක. මේ ගමන හොඳ නැහැ. අපේ රටේ නිදහසින් පසු දේශපාලන ව්‍යාපාර ආරම්භ වුණා. දේශපාලන ව්‍යාපාරවල යම් ගමන් මගක් පැවතුණා. ඒ පිළිබඳව අපි ලොකු අර්ථ විවරණ කරන්න යන්නේ නැහැ.
ඒක මේ ඇත්තන්ගේ වගකීමක්. අනිත් එක බොහෝ දෙනෙක් මේ විද්වත් පිරිස දන්නවා. නමුත් ඒ පැමිණි දේශපාලන මගේ යම් දුරක් පැමිණි අපිට වර්තමානයේ වන විට යම් කිසි දෙයක් අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂයෙන් ඒ වගේම මේ සමාජයේ සිදුවෙන දේවල් වලින් අපිට හොඳ හැටි දැන් පැහැදිලි. මේ යන ගමන කොහෙට යන ගමනක්ද කියලා. ඒ නිසා ජන්ම භූමි කියන නාමයෙන් අද මේ ආරම්භ වන්නේ මං හිතනවා මේ අපේ රටට අපේ රටේ ජීවත් වෙන ලොකු කුඩා සියලු දෙනාටම ප්‍රයෝජනවත් ව්‍යාපාරයක් කියලා. එසේ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපේ සංස්කෘත සාහිත්‍යයේ ශ්ලෝකයක් තියෙනවා. සම්පූර්ණම මම කියන්නේ නැහැ. ජනනී ජන්ම භූමිස්ච ස්වර්ගාදිපි ගරියසි. මේක අපේ රටේ කියපු කියමනක් නෙවෙයි. රාමායනයේ කියන ඉන්දියාවේ පොතක කියපු කියමනක්. මේ කියමනේ අදහස් කරන්නේ තමන්ගේ ජීවිතයේ මේ ලෝකයට ලබා දීපු අම්මට සැලකීම ඊටාම වැදගත් කාර්යයක්. ජනනී කියලා කිව්වේ අම්මට, මවට. අම්මට සැලකන්න ඕනේ. ඒ වගේම ජන්ම භූමි තමන් උපන් බිමට තමන් සැලකන්නට ඕනේ. තමන්ගේ අම්මට සැලකන්නේ නැති කෙනා තමන්ගේ ජන්ම භූමියට උපන් බිමට සලකන්නේ නැත. තමන්ගේ ජන්ම භූමියට සලකන්නේ නැති කෙනා තමන්ගේ මවට සලකන්නේ නැත. මේ දෙක තමන්ගේ මවත් තමන්ගේ ජන්ම භූමියත් කියන මේ දෙක ස්වර්ගයට වඩා වටිනා, දිව්‍ය ලෝකයට වඩා වටිනා කමක් ලබා දෙනවා කියන එකයි ඒ ශ්ලෝකයේ තේරුම. මේක අපි කියන එකක් නෙවෙයි. අවුරුදු දහස් ගණනකට පෙර සිට අපේ පෙරදිග සම්ප්‍රදායේ අපිට ලබා දෙන වටිනා උපදේශයක්. ඒ නිසා මම මෙතුමන්ලට ජන්ම භූමිය කියන එකක් ගැන මම කතා කළේ නෑ. ඔබතුමන්ලගේ තේරීම මේ නමේ වචනාර්ථයම ඉතාම ශ්‍රේෂ්ඨ වචනාර්ථයක් බව මම ප්‍රකාශ කරන්නට කැමැතියි. කෙනෙකුගේ හදවතට සමීප වෙන, කෙනෙකුට යම් කිසි වඩා වටිනා අර්ථයක් සපයන මාතෘකාවක් ඔබතුමන්ලා ඉදිරිපත් කරගෙන තිබීම පිළිබඳව අපගේ ප්‍රසාදය සහ ආශිර්වාදය පර කරන්නට කැමැතියි. ඔබතුමන්ලා මේ ලබා දීපු පත්‍රිකාව මට දිනකට පෙර ලබා දීලා තිබුණා. මම මේක කියවුවා මුල සිට අග දක්වා. මේ පත්‍රිකාවේ තියෙන අදහස් බොහොම හොඳයි. ඔබතුමන්ලා අවංක පරමාර්ථයක් ඇතුව අපේ රට වෙනුවෙන්, මේ රටේ ජීවත් වෙන සියලු ජාතීන් වෙනුවෙන්, මේ රටේ සભ્યත්වය වෙනුවෙන්, මේ රටේ අනාගතයේ පැවැත්ම වෙනුවෙන් මෙම ජන්ම භූමි නව නිදහස් ව්‍යාපාරය ආරම්භ කරන බව මේ කුඩා පොත් පිංචේ සඳහන් වෙනවා. මේ සඳහන් එකින් එක කියවලා බැලුවහම බොහොම වටිනාකම් මේකේ තියෙනවා. විද්‍යාඥයා හා පර්යේෂකයා අද බොහෝ දුරට එම ගෝලීය සුපිරි සමාජයේ වහලකු බවට පත්කොට තිබේ. එබැවින් වර්තමානයේ වන විට මානව ප්‍රගමනයේ හෝ අවගමනයේ සුක්කානම අතදරා ඇත්තේ මෙම ගෝලීය සුපිරි සමාජය විසිනි. අධිරාජ්‍යවාදී රටවල් හැසිරෙන්නේද එම සුපිරි සමාජයේ න්‍යාය පත්‍රයට අනුකූලවය.
මේ ලෝකේ ධනයට බලයට සහ ලෝකේ අල්ලගෙන තියෙන බලවතුන්ට පුළුවන් මේ ලෝකෙ වෙනස් කරන්න. ඒ වෙනස් කරන්නේ එකවර නෙවෙයි. එකවර වෙනස් කරන්න බෑ මේ සාම්ප්‍රදායික සමාජයක් විශේෂයෙන්. ලෝකයක් වෙනස් කරන්න නම් ඒ ලෝකයේ තුල පියවරෙන් පියවර අනුගමනය කරන යම්කිසි මතවාද එවැගේම යම්කිසි සමාජගත කළ යුතු කරුණු කාරණා ඔළුවේ තියාගෙන ඒවා වෙනස් මාතෘකා ඔස්සේ ඉදිරියට යන එක තමයි මේ සමාජයේ අපිට දක්නට ලැබෙන්නේ. පසුගිය කාල පරිච්ඡේදය තුලම අපේ රටේ අපි දැක්කේ කියන්නේ එකක් කරන්නේ එකක්. කියන්නේ එකක් කරන්නේ එකක්. මොකද මම මෙහෙම කිව්වේ? දැන් මේ ජාතීන් අතර ප්‍රශ්නය. ජාතීන් අතර අපේ රටේ ප්‍රශ්න නැහැ. කොහෙද අපේ රටේ ජාතීන් අතර ප්‍රශ්නයක් තියෙන්නේ? අපේ රටේ ජීවත් වෙන සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියලු ජන කොටස් ජාතීන් හැමදාම කා ගන්නවද? ගහ ගන්නවද? කවුරු හරි යම්කිසි මතවාද ඔලුවට දාලා උන්ව අවුස්සලා බොහෝ විට දේශපාලන මතවාද තුලින් අවුස්සලා ජාතීන් කා ගන්න ඇරලා ඡන්දේ බලාපොරොත්තු වෙනවා. දීර්ඝ කාලයක් එක තමයි අපේ රටේ වුණේ. මේ කාලේ එක වැඩියෙන් සිද්ධ වෙගෙන යනවද කියලා මට හිතෙනවා. අපේ රටේ ජාතිවාදයක් නැහැ, ආගම්වාදයකුත් නැහැ. මගේ පෞද්ගලික හැඟීම නම් මම හිතන්නේ අපේ රටේ සිංහල ජාතීන් වාගේම දෙමළ ජාතියත් ඉන්න එක, ඉස්ලාම් ජාතියත් ඉන්න එක හරි වටින දෙයක්. ඒ වගේම කතෝලික ආගම, ඉස්ලාම් ආගම, හින්දු ආගම, බෞද්ධ ආගම ඇතුළු ආගම් තියෙන එක හොඳයි. මොකද මම එහෙම කියන්නේ යම් කිසි ආගමක් වඩා ශ්‍රේෂ්ඨයි කියන්න නම්, යම් කිසි ජාතියක් වඩා ශ්‍රේෂ්ඨයි කියන්න නම් ඒ ජාතිය ඒ නැත්නම් ඒ ආගම තුලනය කරන්න තව මොනවා හරි තියෙන්න ඕන. තුලනය කරන්න මොනවා හරි තියෙන්න ඕන. අපි කියනවා නම් අපේ සිංහල ජාතිය ශ්‍රේෂ්ඨයි කියලා දැන් කවුරු හරි අපිට ඒක තුලනය කරන්න මොනවා හරි තියෙන්න ඕනේ තව ජාතීන්. අපි කියනවා නම් අනිත් ආගමක්, බුද්ධ ආගම හෝ වෙනත් ආගමක් අපේ ආගම ශ්‍රේෂ්ඨයි කියලා තුලනය කරන්න තව මොනවා හරි තියෙන්න ඕනේ. අපි හිතුවත් මල් වත්තක මල් තියෙනවා. ඒ මල් වත්තේ විශාල අක්‍ර ගානක මල් වත්තේ පටන් ගන්න තැනම තියෙන මල තමයි මුළු මල් වත්ත පුරාම තියෙන්නේ. මල් වත්ත පුරාම තියෙන්නේ එකම මල. කොහොමද අපි මේක ලස්සනයි කියලා කියන්නේ? බැලුමට ලස්සනයි. නමුත් තුලනය කරන්න අපිට පුළුවන් කමක් නැහැ. මේ මල් වත්තේ තියෙනවා නම් විවිධ පාට, විවිධ හැඩය, විවිධ සුවඳ, විවිධ හැඩතල මේවා තියෙනවා නම් ඒ මල් වත්ත දිහා බලලා මේ කොනේ ඉඳලා එහා කොනට ගිහිල්ලා බලලා සතුටු වෙන කෙනෙකුට සතුටු වෙන්න පුළුවන්. මගේ අදහස මම විශ්වාස කරනවා අපේ රටේ මේ ජීවත් වෙන සිංහල ජනතාව, අපේ රටේ ජීවත් වෙන සිංහල ජනතාව, ඒ වගේම දෙමළ ජනතාව, ඉස්ලාම් ජනතාව, මේ සියලු ආගම් මේවායේ වෙනස්කම් තියෙනකොට අපිට හරි ලේසි යම් ආගමක තියෙන වටිනාකම තේරුම් ගන්න. ඒ වගේම අපිට පුළුවන් මේ ලස්සන සමාජයේ එකට ජීවත් වෙන්න. බුද්ධ ආගම ප්‍රධාන ආගම හැටියට තියෙන අපේ රටේ මොකද්ද දෙමළ ජනතාවට තියෙන ප්‍රශ්නේ? හින්දු ආගම පිළිබඳව තියෙන ප්‍රශ්නේ මොකද්ද? හින්දු ආගමට මේ බෞද්ධයෝ කවදාවත් බෞද්ධයෝ ඉන්නකම් හින්දු ආගමට අහිතක් කරන්නේ නැහැ. හින්දු ආගම අපේ පන්සලේ තියෙනවා. අපේ පන්සලේ දේවාලයක් තියෙනවා. හින්දු කෝවිල අපේ පන්සලේ තියෙනවා බොහෝ පන්සල් වල. අද නෙවෙයි දීර්ඝ කාලයක ඉඳලා. හැබැයි කෝවිල තිබුණා කියලා
දේවාලය තිබුණා කියලා දේවාලයට නෙවෙයි අපි මුල් තැන දෙන්නේ බුදුහාමුදුරන්ට. හැබැයි අතිරේක සත්කාර කළ යුතු කෙනෙක් හැටියට දෙවියන්ට අපි සලකනවා. කෝවිලෙත් තියෙනවා බුදු පිළිමේ. විෂ්ණු දෙවියන්ගේ නව අවතාර වලින් එකක්. බුදුහාමුදුරුවෝ දෙවියොත් හොඳට අපිට සලකනවා. අපේ රටේ සාම්ප්‍රදායික මුස්ලිම් ජාතිකයෝ අපේ රටේ බුද්ධ ආගමට කැමතියි. විශාල පිරිසක් ඉන්නවා පන්සල් වල අධ්‍යාපනය ලැබලා, පිරිවෙන් වල අධ්‍යාපනය ලැබලා, හොඳ බෞද්ධ අධ්‍යාපනයක් ලැබලා බෞද්ධ ඌරුවට ජීවත් වෙන, එහෙත් තමන්ගේ ආගම අදහන බොහෝ පිරිසක් අපේ රටේ ජීවත් වෙනවා. කොච්චර හොඳද? කොච්චර හොඳද? කතෝලික ආගමෙත් එහෙමයි. කතෝලික ආගමෙත් අදහන, ඒ වගේම සිංහලකමට සලකන, බෞද්ධයාට සලකන, එකට ජීවත් වෙන, එක රටේ ජීවත් වෙන, අපේ කියන හැඟීමෙන්, ජන්ම භූමි කියන හැඟීමෙන් ජීවත් වෙන පිරිසක් අපේ රටේ ඉන්නවා. කවුරු කොහොම කිව්වත් ඊටා සුළු පිරිසක් පමණයි යම් කිසි පරස්පර විරෝධීව හිතන මතන පිරිසක් හැටියට ඉන්නේ. වැඩි පිරිසක් මේ රටේ ජීවත් වෙන්නේ එකට. අපි කවුරුත් මේ රටේ ඉදිරියටත් එකට ජීවත් වීමට, ඉදිරියටත් අපේ ඇවතුම් පැවතුම් ගලපා ගැනීමට, අපේ තියෙන වටිනාකම් ගලපාගෙන ජීවත් වෙන්න, ඒ වගේම අපේ අනන්‍යතාව රැකගෙන, බෞද්ධ අනන්‍යතාවයේ බෞද්ධ රැකගෙන, හින්දු අනන්‍යතාවයේ හින්දු ජාතීන් රැකගෙන, කතෝලික අනන්‍යතාවයේ කතෝලිකයන් රැකගෙන, ඉස්ලාම් ජනතාව ඉස්ලාම් අනන්‍යතාවයේ රැකගෙන ජීවත් වෙන්න අපේ රටේ තියෙන ප්‍රශ්නේ මොකක්ද? බාහිරින් පැමිණෙන, එසේත් නැත්නම් යම් විසින් කලබවන අනවශ්‍ය මතවාද සහ අනවශ්‍ය ක්‍රියාවන් නිසා මේ අසරණ ජනතාව කුලප්පු වෙලා මේ රටේ වැරදි මතවාදයන්ට පැමිණෙනවා කියන එක මම සිහිපත් කරන්න කැමතියි. මේ රට අවුල් කරන්නේ ඒ බඳු අය. විශේෂයෙන්ම තරහ වෙන්න එපා ඇතැම් දේශපාලඥයන්. හැම දේශපාලඥයෝම නෙවෙයි. ඇතැම් දේශපාලඥයන් විශේෂයෙන් කියන්න ඕනේ වර්තමාන දේශපාලඥයන්, ජනාධිපතිතුමා ඇතුළු බොහෝ දෙනෙක් මේ වැරදි මතවාදයේ තුල පිහිටමින් අපේ රට අවුල් කරන්න කතා කරනවා. එකක් කියන්නම් මම. පහුගිය දවසක අපේ රටේ ජනාධිපතිතුමා උතුරට ගිහිල්ලා ප්‍රකාශ කළා. උතුරට එන්නේ බෞද්ධයෝ මේ ද්වේෂය අවසන්, ක්‍රෝධය අවසන්, වෛරය පතුරවන්න කියලා. එහෙම එකක් තියනවද නායක හඳුරන්නේ? එහෙම එකක් තියනවද අපි වන්දනාව යනවා කියන්නේ, සිල් ගන්න යනවා කියන්නේ අපේ මේ අද ඊයේ දෙයක් නෙවෙයි. අපේ රටේ අවුරුදු 2500ක ඉඳලා තිබිච්ච දෙයක්. අපි වන්දනාව යනවා. මේ අනුරාධපුරෙන් පාස් කරලා උතුරට යනවා නෙවෙයි. කොයිද අනුරාධපුරේත් වැඳලා තමයි උතුරට යන්නේ. අනුරාධපුරේට යනකොලුත් දැන් මෙහි කොළඹ කෙනෙක් ඉන්නවා නම්, යම් තැන් තියෙනවා නම් ඒවත් පාස් කරගෙන තමයි යාපනයට යන්නේ. ඒ යන හැම ගමනේදීම වටවන්දනාව කියලා අපි කියන්නේ, යන ගමනේදීම ගිහිල්ලා සමහරක් විට නාගදීපෙත් ගිහිල්ලා, කදුරුගොඩ විහාරයටත් ගිහිල්ලා, නැගිනහිරටත් ගිහිල්ලා රවුමක් යන්නේ අපි වටවන්දනාව. අපේ විතරක් නෙමෙයි, හින්දු ජාතීනුත් එහෙමයි. හින්දු ජාතීනුත් එහෙමයි. ඒගොල්ලොත් යනවා වන්දනාවේ. කතෝලික ජාතීනුත් එහෙමයි. ඒ වගේම ඉස්ලාම් ජාතීනුත් එහෙමයි. ආගම් තුලින් අපිට ගැටලුවකුත් නැහැ. ආගම් වලින් අපි වෛරය වපුරන්නේ නැහැ. මම කියන්න කැමති ජනාධිපතිතුමාට, මේ විද්වත් සමූහයට මම කියන්න කැමති, මේට මාස දෙකකට වාගේ උඩදී අපි යාපනයට ගියා හාමුදුරුවෝ වගේ. යාපනයට ගිහිල්ලා අපි කෝවිලකට ගියා. මම කිව්වා අපිට ටිකක් පැරණිම කෝවිලක් බලන්න නැත්තම් කොච්චර වටිනවද කියලා. අපි වෙක්කන් ගියා ඔය කදුරුගොඩ විහාරයට ටිකක් එහයින් තියෙන මාවට්ටපුරම් කියන කෝවිලට. මාවට්ටපුරම් කෝවිලට ගියාම විශාල කෝවිලක්,
බොහොම ඓතිහාසික පැරණිම කෝවිලක් යාපනයේ තියෙන කළුගල් වලින් හදපු කෝවිලක්, විශාල කෝවිලක්. මේකේ පූසාරිතුමා අපිට කියනවා මේ කෝවිල හැදිච්ච විදිහ දන්නවාද? දකුණේ බෞද්ධයෝ බුද්ධ ආගම මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ගේන්නත් ඉස්සරලා මහා පුදුම කතාවක් නායකයන්. බුද්ධ ආගම ලංකාවට ගේන්න ඉස්සරලා දකුණේ බෞද්ධයෝ බුද්ධ ගයාව වඳින්න ගියා මෙහෙන් කංකසන්තුරෙන් නැව් නැගලා. කංකසන්තුරෙන් නැව් නගින්න යනකොට මේ කංකසන්තුරේ තියෙන මාවට්ටපුරම් කියන මේ කෝවිල තියෙන බිමට ඇවිල්ලා තමයි ඒගොල්ලෝ නතර වුනේ. එහෙම නතර වෙලා ඒගොල්ලෝ ඉන්දියාවට යනවා නැව් නැගලා බුද්ධ ගයාව වැඳලා එනවා. එන ගමනුත් මෙතන නතර වෙලා විවේක අරගෙන තමයි දකුණට යන්නේ. පේනව නේද අපේ අතීතේ? වසර 3000ක අතීතයක් 2500ක අතීතයක් කෙලින්ම අපිට කියනවා. බුදුහාමුදුරුවෝ ජීවමාන ඉන්න යුගයේ හෝ ඊට ආසන්න යුගයේදී එහෙම කළා කියලා ගිහිල්ලා අහන්න පුළුවන් මේ ඉන්න විද්වත් සභාවට එතෙන්ට ගිහිල්ලා. මේවා ප්‍රසිද්ධ වෙන්නේ නැහැ, මහ පුදුම කතා. එතුමා කියනවා. ඊට පස්සේ එතුමා කියනවා ඉන්දියාවේ ඉඳලා ස්කන්ධ කුමාරයා කියලා කුමාරයෙක් ආවා. ඒ කුමාරයා ඇවිල්ලා මෙතනට නැවතිලා දකුණට ගිහිල්ලා මේ කතරගම පැත්තේ වල්ලි අම්මා කියන කාන්තාවක්ව විවාහ කරගත්තා. එතෙන්දි මේ දෙවියෙක් බවට පත් වුණා. එයා තමයි කතරගම දෙවියෝ. ඒ හින්දා එදා පටන් අද දක්වා අපි දකුණට වන්දනාව යනවා. දකුණට වන්දනාව යනවා. දකුණේ ජනතාව උතුරට යනවා. උතුරේ ජනතාව දකුණට එනවා. මොකද්ද ගැටලුව? වසර 2300 500ක් පැරණි ඉතිහාසයක් මේ තුමා කියන්නේ. අපි නෙවෙයි කියන්නේ. ගිහින් බලන්න හොඳයි. එනිසා බෞද්ධ උරුමයක් අපිට උතුරේ තියෙනවා. හින්දු උරුමයකුත් තියෙනවා. මේ රටේ අපි හැමෝටම යම් යම් උරුම ස්ථාන තියෙනවා. ඒ වගේ අපිට කිසිම වාදයක් නැහැ. හැබැයි අපිට දැන් වාදයක් තියෙනවා. දකුණේ ඉඳලා උතුරට යන්න බැරි දෝ යන්නේක වැරදි විදිහට හිතනවා දෝ කියන හැඟීමක් සමාජයට දීලා නැති ජාතිවාදයක් අවුලන්නට යනවාද කියන කතාව එලිපිටම කියන්න කැමතියි. ඒකයි හංගලා කියන්න ඕනේ අපි. නාවක් කුලිය කියන ගමක් තියෙනවා. උතුරේ හිටිය ජනතාව යුද්ධෙන් පස්සේ ඒ අය එකතු කරලා අපේ සිංහල ජනතාව නවත්තපු ගමක් තියෙනවා. මේ ගමේ සිංහල ජනතාව පවුල් 50ක් නතර කරලා තියෙනවා. මේ පවුල් 50න් දැන් අද ඉන්නේ පවුල් 20ක් විතර. ගිහින් බලන්න හොඳයි. නාවක් කුලිය. ඒ නාවක් කුලිය ගමේ ඒ ජීවත් වෙන ළමයින්ට යන්න ඉස්කෝලයක් නැහැ. ඇයි අපේ රටේ නායකයින්ට සිංහල පාසලක් අධ්‍යාපනය ගැන කතා කරන අපේ නායකයින්ට අඩු තරමින් ළමයි 200ක් ඉගෙන ගන්න සිංහල පාසලක් යාපනය ආරම්භ කරන්න බැරි? ඒ අය ජීවත් වෙන ගම්මානේ හිස් ගෙවල් කුලියට දීලා දකුණෙන් යන අයට කීයක් හරි හම්බ කරගත්තා. ඒකත් නැවැත්තුවා. ඒක කරන්න දෙන්න බෑ කියලා. හැබැයි තව පිරිසකට ඒක දෙනවා. මේක කරන්නේ දේශපාලනය. සාමාන්‍ය දෙමළ මිනිස්සු නෙවෙයි මේක කරන්නේ. එතන තියෙනවා නාවක් කුලිය පන්සල. නාවක් කුලිය පන්සලේ හාමුදුරුවෝ අපිට කිව්වේ එතන තියුණා මේ රටේ ප්‍රසිද්ධ නඩුවක් පන්සල හදලා චෛත්‍යයේ වැඩ කරන්න එපා කියලා නඩුවක් පැවරුවා නාවක් කුලිය නගර සභාවේ. ඒක පැවරුවාම මොකද වුනේ? මේක නඩුව ඇහුවා. නඩුකාරතුමියක් හිටියේ. දමිළ ජාතික නඩුකාරතුමියක් හිටියේ. එතුමිය හමුවට ගියාම මේ නඩුවට භික්ෂුන් වහන්සේලා 6 නමක් වැටලා තියෙනවා. එතුමිය ඉක්මනින්ම හාමුදුරුවරුන් හිටගෙන තියන්න එපා මේ පුටුවල වැඩා හිඳවන්න කියලා හාමුදුරුවරුන්ට එතන සුදුරේදි දාලා හාමුදුරුවරු 6 නම පුටුවේ වාඩි කෙරෙව්වා. හාමුදුරුවරු 6 නම පුටුවේ වාඩි කෙරෙව්වා. වාඩි කරවලා ඉස්සෙල්ලම කිව්වා නඩුකාරතුමිය කවදාවත් නොවන දෙයක් මේ හාමුදුරුවන්ට ගිලම්පස ටිකක් දෙන්න වළඳන්න. හාමුදුරුවන් ටිකක් බයත් හිතිලා තියෙනවා මොකද්ද මේ කරන්න දෙන්නේ කියලා. හාමුදුරුවන්ට ගිලම්පසත් ගෙනහලා දීලා තියෙනවා.
ඊළඟට මොකද උනේ? ඊළඟට නඩුකාරතුමිය නඩුව අහනවා. විරුද්ධව කතා කරනවා මේක මේ අපිට අපේ උරුමය මේක එහෙම කරන්න එපා. මේ බිමේ චෛත්‍යයක් හදන්න දෙන්න එපා කියලා. නඩුකාරතුමිය මොකද්ද කිව්වේ? දමල ජාතික බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ සාමේ නායකයෙක්. මේ ලෝකේ හිටපු අග්‍ර ශ්‍රේෂ්ඨ උතුමෙක්. එතුමාගේ චෛත්‍යයක් හැදුවයි කියලා මේ රටේ කිසිම කෙනෙකුට අයහපතක් වෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට අයහපතක් වෙන්නේ නැහැ බුදුහාමුදුරන්ගේ චෛත්‍යය. ඒ නිසා සාමේ නායකයා සිහි වෙන්න ස්මාරකයක් ඉදිකිරීමේ ඇති වරද මොකක්ද? අකුල ගන්න ඕගොල්ලන්ගේ නඩුව විසිකලා තීන්දුව දුන්නා චෛත්‍ය හදන්න කියලා. මේ ඓතිහාසික තීන්දුවක්. මං අහනවා අපේ රටේ නායකින්ට ඔය උතුරට ගිහිල්ලා කයිවාරු ගැහුවා වගේම නරකද නාවක් කුලිය ගමට ගිහිල්ලා මිනිසුන්ගේ අඩුපාඩු හොයලා බලලා පන්සලේ අඩුපාඩුත් හොයලා බලලා ආවනා. දමිළ ජාතික නඩුකාරවරිය දීපු තීන්දුව ඇහුවාම හිතෙනව නේද? ඒ අය අපි දිහා බලන විදිය. මම ගියා දැන් මේ ළඟදී තවත් භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් එක්ක ත්‍රිකුණාමලයට. මොකද මේ රටේ මහා ආందోලනාත්මක සිද්ධියක් ත්‍රිකුණාමලයේ සිද්ධ වෙලා. එතෙන්ට ගිහිල්ලා අපි ඒ භික්ෂුන් වහන්සේලාව බලන්න අපි ඒ හිරගෙදර ඇතුළට ගියාම අපි වේ හිරගෙදර ඉන්න ජේලර්තුමා ප්‍රධාන ජේලර්තුමා බොහොම ගෞරවයෙන් පිළිගත්තා. බොහොම ගෞරවයෙන් පිළිගත්තා. පිළි අරගෙන ඒ අයව අපිට මුණ ගැස්සලා දුන්නා. කිසිම අවුලක් උනේ නැහැ. භික්ෂුන් වහන්සේලා කිව්වා නඩුවේ ස්වරූපය මේකයි මෙහෙම වෙන්න යන්නේ. අපි නොකරපු වැරදි වලට අපිට පිළිගන්න කියලා කියනවා. ඒකයි මේ නඩුව විසඳෙන්නේ නැත්තේ. කනගාටු දායකයි. භික්ෂුන් වහන්සේලා ඇතුළු 10 දෙනෙක් ඒ ප්‍රකාශය අපිට කිව්වා. හරි දුකක් ඇති වුණා අපිට. හරි දුකක් ඇති වුණා අපිට. මොකද භික්ෂුන් වහන්සේලාට ඇතැම් කෙනෙක් සලකන විදිහත් තව කෙනෙක් සලකන විදිහත්. මේ සිද්ධිය ගත්තාම ත්‍රිකුණාමලයේ භික්ෂුන් වහන්සේලාගේ සිද්ධිය ගත්තාම මෙතන ඉන්න උගත් පිරිස මහා සංඝරත්නය කොටම පැහැදිලිව පේනවා ඇති. නීතිඥ මහතුරුත් ඉන්නවා. මම අර කලින් කිව්වා වගේ මේ සමාජ ගත කරන්නේ රජයේ මාධ්‍ය තුලින් සහ රජයෙන් එකක්. හැබැයි වෙලා තියෙන්නේ වෙන්නේ එකක්. මේ අඩි 3ක් ඇති බුදු පිළිමේ පොඩි මේසයක් උඩ අර බුදු පිළිමයක් තියලා ඒ භික්ෂුන් වහන්සේලා මහා අමුතුවෙන් රජ කරන්නද? මේ අටාසූරියන් බුදු පිළිමයක්ද? මේ පොඩි බුදු පිළිමයක් තියලා ඒ භික්ෂුන් වහන්සේලා විඳපු දුක, තවම විඳින දුක බුදුහාඳුරන්ට අපේ මහා වංශය ඇතුළු වංශ කතාවල කියනවා වාර ගණනාවක් සම්බුද්ධ ශාසනයට පූජා කරපු රට. මේ රටේ කොයි කොරයෝලේ බුදු පිළිමයක් තියුණත් ඇති වරද මොකක්ද? ඇයි මේ? මොකක් හෝ හිතේ තියාගෙන මතාන්තරයක් ගොඩනගලා අනවශ්‍ය වැඩක් තමයි මේ වෙන්නේ කියන එකයි මගේ පෞද්ගලික අදහස. නීතියට ගිහින් තියෙන කාරණයක් හින්දා මම මීට වඩා කතා කරන්න කැමති නැහැ. ඒ නිසා අවසාන වශයෙන් මම කියන්න කැමතියි අපේ රටේ පහුගිය යුගවල සහ මේ යුගවල අපි භුක්ති විඳින්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන වාදයක්. ප්‍රජාතන්ත්‍රවාදය තමයි අපි ප්‍රජාතාන්ත්‍රික කියන වාදය තමයි අපි කතා කරන්නේ. ලෝකයේ තියුණු අධිරාජ්‍යවාදය, ධනවාදය, කොමියුනිස්ට් වාදය, ඒ වගේ විවිධ වාදයන්, සමාජවාදය, දැන් මේකේ කියනවා පශ්චාත් නූතනවාදය වගේ වචන මේ පත්‍රිකාවේ පාවිච්චි කරලා තිබුණා. නව ලිබරල් වාදය වගේ දේවල්. අපේ මොහාන් සමරනායක මැතිතුමාට කිව්වනම් මේවායි තියෙන එක වෙනස්කම් කියයි. මම මේවා විවරණය කරන්න නම් දන්නේ නැහැ. භික්ෂුවක් හැටියට මම එක දෙයක් කියන්න කැමතියි. අපේ රටට ලෝකයටත් ඒක තමයි මං හිතන්නේ වටින්නේ.
දැන් අපිට ඔය එක වාදයකින්වත් වැඩක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදේනුත් වැඩක් නැහැ. මොකද ප්‍රජාතන්ත්‍රවාදයේත් හිල් තියෙනවා කියන එකයි මට පේන්නේ. ලොකු හිල් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ තුල ඉඳිමින් සමාජයට වින කරන්න පුළුවන් කියන එක දැන් පැහැදිලි වෙලා තියෙනවා. ඒ නිසා අපිට ඕන කරන්නේ අපේ රටට අවශ්‍ය කරන්නේ මගේ වචනෙන් කියනවා නම් ධර්මවාදයයි. මේ ධර්මවාදය කියලා කියන්නේ බුද්ධ ආගමේ වාදයක් කියන එක නෙවෙයි. වැරදියට හිතන්න එපා. ධර්මවාදය කියලා කියන්නේ ධර්මය සහ අධර්මය අතර, හොඳ සහ නරක අතර, හොඳ නරක වෙන් කරගෙන, නරකෙන් හොඳ වෙන් කරගෙන හොඳ ක්‍රියාත්මක කරන්න. අයුක්තියෙන් යුක්තිය වෙන් කරගෙන යුක්තිය ක්‍රියා කරන්න. අවනීතියෙන් නීතිය රජ කරවන්න. අසත්‍යයෙන් සත්‍ය වෙන් කරගෙන සත්‍ය රජ කරවන්න. මේ ලෝකේ සියලුම ජාතීන්ට සහ සියලුම ආගමිකයන්ට අයිති ආගම්වල තියෙන සියලුම ආගමික දර්ශනවල තියෙන මේ වටිනා සංකල්පයේ ඉදිරියට ගන්න බලන්න. මෙතන ඉන්න බොහොම පරිණත දේශපාලඥයෝ සහ පරිණත බුද්ධිමතුන්. මේ ගැන හිතන්න කියලා මම කියනවා. ඔය හිටපු දැන් ඔය පැවතිච්ච ඒ සියලුම වාදයන් වල ස්වරූපයන් ඔලුවට අරගෙන බොහොම සරල වාදයක් බවට පරිවර්තනය කරන්න උත්සාහ කරන්න. ඒ තමයි මේ ලෝකේ අපිට ඔය එක අන්තවල එක අපිට නොතේරෙන ගෝලීය අන්තවල ඉන්නේ නැතුව අපිට උරුම වෙච්ච, අපිට ඒකේ ආගම් වල කිසි ගැටලුවකුත් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ යුක්තිය අයුක්තිය පිළිබඳව, සාධාරණය අසාධාරණය පිළිබඳව, ඒ වගේම හොඳ නරක පිළිබඳව, බුද්ධ ආගමේ හැටියට කියනවා නම් කුසල් අකුසල් පිළිබඳව, පින් පව් පිළිබඳව මේ ඇත්තන්ගේ ආගම් වල කියන විදිහට හොඳ නරක වෙන් කරගෙන අපිට පුළුවන් නම් මේ ලෝකේ ඉන්න මිනිසුන්ව හොඳ තැනට පත් කරන්න උදව් කරන්න වාදයක් හදන්න. එහෙම නැත්නම් මේ හිල් තියෙන මේ ජනතාවට වින කරන, ජනතාව නසන, දැන් අද පේනවනේ දැන් මේ ලෝකයේ ඇමරිකාවේ අද තත්වය. ඇමරිකාව කියන්නේ මොන විදිහේ රටක්ද කියලා මම කියන්න යන්න ඕනේ නැහැ. භික්ෂුන් වහන්සේලා පිරිසක් පාගමනින් යනවා. බල්ලෙකුත් අරගෙන ආලෝක කියලා. මේ පාගමන යනකොට ජනතාව එකතු වෙන විදිහ මේ බුද්ධ ආගමට එකතු වෙනවා කියනවට වඩා මම හිතන්නේ සාමය වෙනුවෙන් එකතු වෙන්නේ. පීස්. සාමය වෙනුවෙන් එකතු වෙන්නේ. ඒ මොකද අද ලෝකයට අවශ්‍ය වෙලා තියෙන එකයි. මේ ලෝකේ ගිනි ගන්න, ලෝකේ නිවන්නයි අපිට ඕන කරන්නේ. ඒ නිසා අපි භික්ෂුන් වහන්සේලා හැටියට මේ රටේ මේ කතා කරන්නේ මේ රට මෙහෙම ගියොත් ඇවිලිලා ගිනි ඇවිලිලා එක එකාට කා ගන්න, එක එකා මරා ගන්න, විනාශ කරන්න, අපේ රටේ අනන්‍යතාවය නැති කරන්න. තා කෙටි කාලයකින් මේ යන ගමන අපි නවත්තන්න ඕනේ. මේක නැවැත්තුවේ නැති වුණොත් මේ නූතනයේ අපේ වගකීම නෙවෙයි. ඒකයි අපි එකතු වෙලා ඉන්නේ. ඒ නිසා මම ඊටාම කරුණාවෙන් පැහැදිලිව කියන්න කැමතියි. අපේ රටේ අනන්‍යතාවයත්, අපේ උපන්බිමේ අනන්‍යතාවයත්, අපේ දේශීය උරුමයනුත් රැකගෙන අපේ රට තව ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා සියලුම ගිහි පැවිදි, සියලු ජාතීන්, සියලු ආගමිකයන් ඇතුළත් සියලුම ජනතාව ඒක රාශී විය යුතු යුගයකට අපි පැමිණ තිබෙනවා කියන හැඟීම සියලු දෙනාම ඇති කර ගන්නට කියලා මා කරුණාවෙන් සිහිපත් කරනවා. මම මේ වගේ රැස්වීම් වල කතා කරලා නැහැ. එහෙම පුරුද්දකුත් නැහැ මට. ඒ බඳු ශෛලියකුත් නැහැ මට. ඒ බඳු නායක හාමුදුරුවෝ සමහර හාමුදුරුවෝ මෙතන ඉන්නවා. මට සමා වෙන්න. මගේ අදහස් ප්‍රකාශ කිරීමක් පමණයි මම මේ සිද්ධ කළේ. අද ආරම්භ වන ජන්ම භූමි ඒ නව නිදහස් ව්‍යාපාරය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. මේ ආරම්භක අරමුණු අවසානයේ දක්වා ගෙන යන්නට ඉෂ්ට කර ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ආශිංසනය කරනවා.